අපේ ස්ටෝර්ස් එකේ උදන්න එකක් කොහොමද? ඔව්. කොහොමද ඒක? නෑ අඬුද? ස්ටෝර්ස් එකේ මේක ආඩියෝත් නැහැ. ඔබ ආයේ CRD එක ලියුමක් ගහන්නකෝ. CRD එක ලියුමක් ගහන්න. මෙවර හිරුස්ටා කිරුළ දිනාගත් චමෝත් කවිශ්ක කියලා කියන්නේ මේ වෙනකොට රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. අද උදෑසන චමෝත් කවිශ්කට මුහුණ දෙන්න සිදුවුණු අවාසනාවන්ත සිදුවීම ගැන තමයි අද ඔයාට කියන්න යන්නේ. චමෝත්ගේ අලුත්ම මෝටර් රථය අද පාන්දර කවුරුන් හෝ කෙනෙක් විසින් ගිනි තබා ගොස් තිබුණා. චමෝත් මේ ගැන තමන්ගේ මුහුණු පොතේ සටහනක් තබා තිබේ ඉතා වේදනාවෙන්. වෙලාව පාන්දර 1:42යි. කවුරු හරි මේ වෙද්දි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ මගේ වාහනයට පෙට්‍රල් දාලා ගිනි තියලා ගිහිල්ලා. ඩිඩින් ගාලා සද්දයක් ඇහුණා. මම එළියට ගිහින් බලනකොටත් වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. මුළු වාහනේම ගිනි අරන්. අවුරුදු 19ක් වගේ පුංචි වයසක ලොකු ගමනක් ගිය එක දරා ගන්න බැරි ගොඩක් අය ඉන්නවා. ළඟම අය පවා Tamanට ඉරිසියයි කියලා වරක් ඔහු මාත්‍යට පවසා තිබුණා. කොහොම වුණත් මේ වගේ දේවල් වලින් කෙනෙක්ගේ ඉරණම් ගමන වෙනස් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මෝඩකමක්. චමෝත් ලොකු කට්ටක් කාලා තමයි අද ඔය ඉන්න තැන ඉන්නේ. ඉතින් හැම ප්‍රශ්නයක්ම ජයගෙන ලොකු ගමනක් යන්න අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒ වගේම කියන්න ඕනේ වාහනයක් කියලා කියන්නේ හැම කොල්ලෙක්ගේම හීනයක්. මේ වගේ දෙයක් තව කෙනෙක්ට කරන්න පුළුවන් වෙන්නේ හිතක් පපුවක් නැති කෙනෙකුට විතරයි. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න.